උඩ රට පාත රට අතරෙහි යන එන්නෝ වෙළඳුන් වන්දනා නඩ මෙහි නවතින්නෝ රටතොට තොරතුරෙන් රැය ගෙව මින් යන්නෝ කඩුගන්නාව අම්බලමේ නවතින්නෝ. අපාද මේ ගොඩවදින්න යන්නේ ශ්‍රී ලංකාවේ ඒ ශ්‍රේණියේ ඒ එක මාර්ගයේ කොළඹ නුවර මාර්ගයේ පහළ කඩුගන්නාව කොටසේ පිහිටි සුප්‍රසිද්ධ කඩුගන්නාව අම්බලමටයි. මේ කඩුගන්නාව අම්බලම දැනට වසර 200කට පමණ පෙර බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදිවුවක් ලෙස තමා සැලකෙන්නේ. නමුත් මෙම ස්ථානයේ වලගම්බා රජු දවස සිටම ගිමන් හලක් පැවති බව අපේ ජනවහරේ සඳහන් වෙනවා. ඒ තරම් දිගු ඉතිහාසයක් පවතින ස්ථානයක් තමා මෙහි. මෙහි දැනට පවතින අම්බලම මුල් ඉදිකිරීම නොව පසුකාලීනව ප්‍රතිසංස්කරණය කරන ලද්දක්. එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුදැනුව මත ලංකා සංචාරක මණ්ඩලය මගින් කරවන ලද්දක් ලෙස සඳහන් වෙන්නේ. මෙහිත් අපගේ අන් අම්බලන්සේම අපේ දේශීය ගෘහ නිර්මාණ ශිල්පය මනාව දැක බලා ගන්න පුළුවන්. පිවිසුමේ පවතින කොටසේ එක් ස්ථානයකට කැටි කරගත් කැණි මඩල. ඒ වගේම තමයි මෙම අම්බලම මුලින් කොටස් කීපයකට තමයි ඉදි කරලා තියෙන්නේ. මෙහි පිවිසුමත් එක්කම තිබෙන කොටස තරමක් විශාල කාමරයක්. මෙහි සැලකිය යුතු පිරිසකට ලැබුම් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ අම්බලම දෙපසට වන්නට තවත් කාමර දෙකක් ඉදි කරලා තියෙනවා. එයින් දකුණු පස කොටස විශේෂ කාමරයක්. ඒ වගේම තමයි වම් පසට වන්න තිබෙන කොටස තමයි මෙහි පැවති මුළු තැන්ගෙය. මේ මුළු තැන්ගෙයි තමා මේ අම්බලමේ රැය ගෙවන කට්ටිය, වෙහෙස නිවන කට්ටිය නැවතිලා තමන්ගේ ආහාර පිස ගත්ත ස්ථානය. මේ ප්‍රදේශයේ අවශ්‍ය තරම් ජල මූලාශ්‍ර පවතිනවා. මෙහි වහලයත් බලන්න අන්න අම්බලන්සේම අපගේ ගෘහ නිර්මාණ ශිල්පය මැනවින් පිළිඹු කරනවා. මෙහි ජල මූලාශ්‍ර පවතින බැවින් ජලය නිතර මේ මගියොන්ට, වෙලෙන්දොන්ට, වන්දනාකරුවන්ට, ප්‍රභූ පුද්ගලයින්ට ලබා ගැනීමට හැකියාව පැවතිලා තිබෙනවා. මෙහි මේ කොටබිත්ති තමා අපේ ප්‍රධාන කාමරය වට කරලා තියෙන්නේ. ඒ වගේම දකුණු පසට වෙන්න ජනේලයකින් පිළිඹු වෙන්නේ මෙහි තවත් කුටියක් පැවති බවයි. මේ කුටිය සමහර විට එකල නැවතුණු ප්‍රභූන් සඳහා භාවිත වන්නට ඇති. ප්‍රභූන් වෙනුවෙන් භාවිත වන්නට ඇති මෙහි පැවති වෙන් කරන ලද කුටිය. මොකද අම්බලම කියන්නේ ප්‍රභූ පුද්ගලයන්ගේ සිට සියලුම වෙලෙන්දන්, මගියන්, දුගියන් සියලු දෙනාම නවාතැන්ගත් ස්ථානය. එහෙම තමයි අපේ හෙළ සංස්කෘතිය ඇතුලේ අම්බලම හදලා තිබ්බේ. ඕන කෙනෙකුට නවතින්න පුළුවන් වෙන විදිහට. ඉතින් මේ කඩුගන්නාව අම්බලම අපගේ තවත් එක් රැකගත යුතු හෙළ නිර්මාණයක්. මෙහි අපූර්වත්වය විඳින්න, මේ පරිසරය ආරක්ෂා කරගන්න පැමිණිලා බලන්න මේ තමා අපගේ හෙළ නිර්මාණ. පෙර කාලේ මේ අම්බලම් අපගේ ප්‍රධාන හැම මාර්ගයකම ඉදි කරලා තිබ්බා. අපිට නොමිලේ නවාතැන් පහසුකම් මේ අම්බලම් තුරින් අපේ පැරැන්නෝ සපයවුවා. අනිවාර්යෙන්ම අම්බලමක් ළඟ ජල මූලාශ්‍රයක් නොමැතිනම් පින්තාලියක් තබා තිබ්බා. අපගේ පිපාසය සංසිඳුවා ගන්න. අම්බලමේ නැවතිලා අපි උයන පිහින දෙයක් උයාගෙන පියාගෙන කාලා බීලා හිත සන්තෝෂෙන් අපේ ගමන පිටත් වෙලා අපි යනවා. ඉතින් මේ කඩුගන්නාව අම්බලම බොහොම ප්‍රසිද්ධයි උඩ රට පාත රට යා කරපු අම්බලමක් විදිහට. මොකද පාත රටින් උඩ රටට එන වෙලෙන්දෝ තවලම් කරුවෝ ලුණු කරවල පටවගෙන උඩ රටට එනවා. උඩ රටින් පාත රටට යනවා. වන්දනා නඩ උවමාරු වෙනවා. ඉතින් මේ අම්බලමේ උඩ රට පාත රට දෙගොල්ලම එකට මුණ ගැහෙනවා. ඉතින් මේ අම්බලම
රටතොට තොරතුරු උවමාරු කරගත්ත ප්‍රධාන තැනක් විදිහට තමයි සැලකෙන්නේ. ඉතින් මේ අම්බලමේ රැය ගෙවපු කට්ටිය නින්දක් නැතුව රටතොට තොරතුරු කතා කර කර රැය ගෙව්වා කියලා තමයි සඳහන් වෙන්නේ. රටතොට තොරතුරු උවමාරු කරගන්න ප්‍රසිද්ධ ස්ථානයක් තමයි මේ කඩුගන්නාව අම්බලම. ඉතින් අදටත් උඩරට පාතරට යාවෙන මේ ඒ එක මාර්ගයේ පිහිටි අම්බලම ඔබත් ඇවිල්ලා දැක බලා ගන්න. මේවා අපේ රැකගත යුතු දේවල්. අම්බලම කියන්නේ අපේ හෙල්ල සංස්කෘතියේ එක්තරා පැතිකඩක්. මොකද අම්බලමෙන් අපි අද ලබා ගන්නා බොහෝ සේවාවන් එදා අපිට නොමිලේ සැපයුවා. නවාතැන් පහසුකම් වෙන්න පුළුවන්, උයා පිහා ගන්න දේ වෙන්න පුළුවන්, ජලය ටික වෙන්න පුළුවන්. මේ සියල්ල නොමිලේ සැපයුවා. ඒ තමා අම්බලම් සංස්කෘතිය. මේ තමා හෙළ සංස්කෘතිය. අපේ දියුණු පැවති හෙළ ඉතිහාසයේ එක්තරා පැතිකඩක් තමා අම්බලම. එහෙනම් දිවයිනේ ජනශ්‍රුති ගැන කතා කරන ප්‍රමුඛතම YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම අපේ Facebook page එකත් follow කරන්න, like කරන්න, share කරන්න, තව කෙනෙකුට බලන්න.